සාමාන්‍යයෙන් අපි බබාලට පළතුරු ගෙනාපුවාම සෝදලා කරලා කපලා පොඩි පිඟානකට හරි චූටි කප් එකකට හරි දාලානේ දෙන්නේ ඒගොල්ලන්ට කන්න. නැත්නම් ඉතින් කපලා අතටම දෙන වෙලාවලුත් තියෙනවනේ. ඔය peere ගෙඩියක් කොමඩු කෑල්ලක් වගේ කපලා නිකන් අතටනේ දෙන්නේ කන්න කියලා. ඉතින් අද මට හිතුණා මමත් සාමාන්‍යයෙන් අර විදිහට තමයි කරන්නේ. කපලා පිඟානකට දාලා දෙනවා. එහෙම නැත්නම් අතටම දෙන වෙලාවලුත් තියෙනවා. හැබැයි අද මට හිතුණා මේක චුට්ටක් වෙනස් විදිහකට හැමදාම දෙන විදිහට නැතුව චුට්ටක් වෙනස් විදිහට දැක්කහම එයාලට ආස හිතෙන විදිහට ඇසට ප්‍රිය විදිහට මේක හදලා දෙන්න ඕනි කියලා කන්න. අද ඉතින් සෙනසුරාදා දවසක් නිසා බබාට ඉස්කෝලෙත් නැහැ. ඉතින් අද එයා ගෙදර ඉන්නේ. දැන් ඉතින් මේ වෙලාවේ අයියා නංගි දෙන්නම ටීවී ටිකක් බලනවා. ඉතින් මං චුට්ට වෙලාවක් බලන්න කියලා දුන්න උදේ වරුවේ. ඉස්කෝලේ වැඩ එහෙම කරවන්න පටන් ගන්න කලින් උදේට කෑම එහෙම කාලා දැන් දෙන්න චුට්ටක් ටීවී බලන වෙලාව. ඉතින් මට හිතුණා මේ වෙලාවේ එයාලට මේකත් හදලා දෙන්න ඕනි කියලා කාටුන් බලන ගමන් කන්න. ඉඳලා හිටලා හරි පොඩි අයට මේ විදිහට හදලා දීලා බලන්න එයාලා ගොඩක් සතුටු වෙයි. ඉතින් වීඩියෝ එකේ අන්තිමට බලන්නකෝ මේක දැක්කහම අපේ පුතාගේ මූණේ තියෙන හිනාව හරිම සතුටුයි එයාට. දුවට නම් ඉතින් තාම එහෙම ලොකුවට තේරෙන්නේ නැහනේ. ඉතින් ඉඳලා හිටලා හරි පොඩි අයට try කරලා බලන්න ඔයාලත් මේ විදිහට හදලා දීලා. ඉතින් නිතරම මේ විදිහට හදලා දෙන්න නම් බැරි වෙයි. මොකද ඉතින් තියෙන පළතුරු ටික ඔක්කොම එකපාරම කපලා දෙන්නේ නැහනේ අපි. බබාලා එහෙම කන්නෙත් නෑනේ. ඉතින් මං අද මේ ටික මේ ඔක්කොම එකපාර කපලා දුන්නේ. අද සෙනසුරාදානේ. ඉතින් හෙට ආය අලුතෙන් ගේනවනේ අපිට හෙට පොළ දවසනේ. ඒක නිසා ඉතින් තමයි මං මේ තිබ්බ ටික ඔක්කොම අද කපලා දුන්නේ. ඉතින් මේ විදිහට පළතුරු ටික සේරම සෝදගෙන කපාගෙන මේ විදිහට එක ප්ලේට් එකකට ඔක්කොම ටික ලස්සනට තියාගන්න තමයි හදන්නේ. ඉතින් බලාගෙන ඉන්නකෝ වීඩියෝ එක අවසානෙට හැදුවෙන් පස්සේ කොච්චර ලස්සනද කියලා. ඉතින් පොඩි අයට නෙමෙයි අපිට උනත් දැක්කම හරි ආසෙ හිතෙනවා. ඒ වගේම තමයි සමහර බබාලා ඔය සමහර පළතුරු වර්ග කන්න කැමති නැහැනේ. දැන් අපේ පුතා දොඩම් කන්න කැමතිත් නැහැ, මිදි කන්න කැමතිත් නැහැ. කන්නේ නෑ එයා. හැබැයි අද මම මේක හදලා දුන්නට පස්සේ දොඩම් බික් දෙකක් විතරයි මිදි ගෙඩි දෙකක් තුනක් වගේ කෑවා. ඉතින් වෙනදා ඔක හොදලා අතට දුන්නා නම් එපා මං කන්නේ නෑ කියලා නිකන් ඉන්නවා. හැබැයි අද මේක දැන් මේ හදලා දුන්නට පස්සේ ඉතින් එයාට ආසෙ හිතෙන්නේ නැති කන්න. වෙනදා නොකරන දේවලුත් අද එයා ඉතින් කෑවා. මගේ කටහඬ නම් ඔයාලට අහගෙන ඉන්න චුට්ටක් අමාරු ඇති. හෙම්බිරිසාව හැදිලා කටහඬ පොඩ්ඩක් වෙනස් වෙලා තියෙන්නේ. ඉතින් තරහ නැතුව ඉවර වෙනකම් වීඩියෝ එක බලන්න හොඳේ. ඔන්න දැන් මං මේක හදාගෙන ඉවරයි. දැන් ඉතින් ගිහින් දෙන්න තමයි හදන්නේ. අයියටයි නංගිටයි. ඔන්න බලාගෙන ඉන්නකෝ අපේ පොඩ්ඩගේ හිනාව කොහොමද කියලා මේක දෙනකොට. මම මේක ගෙනහිල්ලා පුතාගේ අතට දුන්නයින් පස්සේ වව් අම්මේ ලස්සනයි thank you කියලා එයා මගේ ඇඟට පැනලා මාව බදාගෙන ඉම්බා. ඉතින් ඇත්තට මෙතන විශේෂ දෙයක් නෑනේ නිතර කන මොන පළතුරු ටිකක් තමයි තියෙන්නේ. ඒ වුණත් ඒක වෙනදා නැති විදිහට වෙනස් විදිහකට දීපුවාම එයාට ඒක ලොකු සතුටක් වුණා. හැමදාම කන දැකලා තියෙන පළතුරු වුණත් ඒක දෙන විදිහ වෙනස්නේ වෙනදා දෙන විදිහට නෙවෙයිනේ. ඉතින් ඒක නිසා ඒක එයාට ලොකු සතුටක්. මේ වෙලාවේ එයා කතා කරපු එක මං වොයිස් අඩු කරලා තියෙන්නේ. මොකද මේ වෙලාවේ ටීවී එක දාලා තිබුණේ. ඉතින් ඒකේ සින්දුවක් යනවා. ඒක නිසා මට වොලියුම් වැඩි කරලා දාන්න බෑ කොපිරයිට් වදින නිසා. නැත්නම් එයාගේ කටින්ම කියපු දේ ඔයාලට අහන්න දෙන්න තිබ්බා. ඉතින් ඔයාලා දැක්කනේ නිතරම අපි පොඩ්ඩන්ට කන්න බොන්න දෙන පළතුරු කීපයක් තමයි මෙතන තිබ්බේ. මොකොත් විශේෂ පළතුරක් නැහැ. ඒ වුණාට එයාලා නිතරම කන බොන පළතුරු වුණත් නිතරම දෙන විදිහට නැතුව වෙනස් විදිහකට දැක්කම ආස හිතෙන විදිහකට හදලා දීපුවාම ඒක එයාලට හරි සතුටක්. පුංචි බබාලා කියන්නේ හරිම පුංචි දේවල් වලින් සතුට හොයන සතුට ලබන කට්ටියක්නේ. වැඩිහිටි අපිට වගේ ලොකු දේවල් ඕනේ එයාලට සතුට වෙන්න.
ඉතින් try කරලා බලන්න ඔයාලත් මේ වගේ පුංචි පුංචි දේවල් වලින් පොඩ්ඩන්ගේ හිත සතුට කරන්නේ කොහොමද කියලා. ගිහින් එන්නම් එහෙනම්. බුදු සරණයි හැමෝටම.